Welcome to IT for All YouTube channel. අද Google Sheet සම්බන්ධ පාඩම් මාලාවේ පස්වන පාඩම මීට කලින් පාඩම් 4ක් නැත්නම් වීඩියෝ ටියුටෝරියල්ස් 4කින් අපි ඔයගොල්ලෝ Google Sheet සම්බන්ධව දැනුවත් කරා නැත්නම් ඉගෙනුවා. මේ සම්බන්ධයෙන් අපේ channel එකේ playlist එකෙන් බලා ගන්න පුළුවන් අපේ කලින් පාඩම් මාලාවන් සහ ඒ සම්බන්ධ දේශන. එහෙනම් අද අපි කතා කරන්නේ අපේ පස්වන පාඩම Google Sheet Tutorials series එකේ. අද අපි කතා කරන්නේ ඔයගොල්ලන්ට මේ Google Sheet වල තව වැදගත් lesson එකක්. ඒ තමයි Google Sheet fill කියන කොටස. ඒ කියන්නේ අපි කොහොමද filling කියන එක ගැන අපි කතා කරන්නේ. මේක මම පැහැදිලි කරලා දෙන්නම්. මේක සරල දෙයක්. හැබැයි ඇත්තටම මේකෙන් ලොකු කාර්යයක් අපිට ඉදිරියදා කාර්යයන්වලදී කරගන්න පුළුවන් මේ filling function එකෙන්. මෙතනදී මේ filling යටතේ අපි කතා කරන ප්‍රධාන වශයෙන් කොහොමද මේ copying, sequences, dates and functions කියන හතර. එතකොට මම මුලින්ම අපි බලමු කොහොමද Google Sheet එකක මේ fill කියන එක අපි පාවිච්චි වෙන්නේ කියන එක. දැන් උදාහරණයක් විදිහට බලන්න මෙතන. දැන් මේ එක කියන cell එකේ ඒක කියන cell reference එකේ cell point එක තියෙන්නේ. දැන් අපිට කොහොමද මේ පල්ලෙහා ඒ 10 දක්වා ඒ එකේ ඉඳලා ඒ 10 දක්වා කොහොමද අපි fill කරගන්නේ? ඒක numbers වලින් වෙන්න පුළුවන් නැත්නම් text වලින් වෙන්න පුළුවන්. කොහොමද අපි මේ range එක fill කරගන්නේ? ඔන්න ඕක තමයි සරලව කියනවා නම් ඒක මේ filling කියන එක කතා කරන්නේ. ඒක අපිට කරන්න පුළුවන්. ඔයාලට පේනවා උදාහරණයක් විදිහට මේ cell point එක A1 කියන cell එකේ තිබ්බට පස්සේ මේ මෙතන කෙළවරේ මේ වගේ dot එකක් තියෙනවා. ඒ dot එක ළඟට අපේ cell point එක mouse point එක ගන්නකොට ඒක වෙනස් වෙනවා මෙන්න මේ කුරුසයක හැඩයට මේ. ඔන්න. එතකොට මේ කුරුසයක හැඩය වෙනස් වුණාට පස්සේ අපිට පුළුවන් mouse එකේ left button එක click කරගෙන ඔන්න ඔය විදිහට පහළට මේක ගෙනියන්න. එතකොට fill වෙනවා A1 කියන cell එකේ ඉඳලා A10 දක්වන cell එකට fill වීමක් සිද්ධ වෙනවා. දැන් මේක මම බලමු කොහොමද අපි ඉලක්කමක් number එකක් පාවිච්චි කරලා මේ filling එක කරගන්නේ. එතකොට මේක තමයි අද අපි කතා කරන්නේ. උදාහරණයක් විදිහට ඔන්නම A1 කියන cell එකේ type කරනවා අංක 1. ඊට පස්සේ ඊට යට cell එකෙත් ඒ ඉලක්කම type කරනවා. type කරලා මම මොකද කරන්නේ? මම ඒ එක සෙල් එකේ සෙල් පොයින්ට් එක තියලා එක මේ කෙළවරෙන් ඩොට් එක තියෙන තැනින් මගේ මවුස් පොයින්ට් එක තියලා කුරුස ලකුණට ආවට පස්සේ මම මේක ඒ 10 සෙල් එක දක්වා පල්ලට අදිනවා. ඒ අදාට පස්සේ ඔකට පේනවා අදාළ නම්බර් එකෙන් එකකේ නම්බර් එක කොපි වුණා ඒ 10 සෙල් එක දක්වා. ඔන්න ඔය විදිහට තමයි අපි Google Sheet වල සරලව කොපි කරගන්නේ මත ෆිල් කරගන්නේ A1 to A10 range එක ෆිල් කරගත්තේ. මේකෙදි මම තව එක වැදගත් දෙයක් කියනවා මේ යටතේ දැන් අපි මෙතනදී මේක කොපි කරගත්තා. ඒ කියන්නේ ඒ එක සෙල් එකේ තියෙන වැලියු එක මේ දෙක සෙල් එකට ඇඩ් කරලා අපි පල්ලෙහාට ඩ්‍රැග් කරා. මවුස් එකේ left button එක ක්ලික් කරන් එතකොට කොපි වුණා ඒ එක ඒ 10 සෙල් දක්වා මේ වටිනාකම. හරි? ඒක මම හිතන ගන්න පැහැදිලි ඇති. දැන් මේ අපි මෙතනදී ගත්තේ ඉලක්කමක්නේ. අපි අරන් බලමු කොහොමද ටෙක්ස්ට් එකක් ෆිල් වෙන්නේ කියලා. ඔන්න ටයිප් කරා hello world කියලා. මෙන්න මේ විදිහට hello world කියලා. දැන් මම මේක ඒ එක සෙල් එකේ hello world කියලා ටයිප් කරපු එක ඒ 10 සෙල් එක දක්වා මට ෆිල් කර ගන්න ඕනේ නැත්නම් කොපි කර ගන්න ඕනේ. මම අර විදිහටම සෙල් පොයින්ට් එකේ මේ යට කෙළවරට mouse point එක ගත්තා. කුරුස ලකුණට විදිහට වෙනස් වුණා. ඔන්න මම left click කරගෙන mouse එකේ left button එක press කරගෙන drag කරනවා පහළට ඒ 10 දක්වා. ඔන්න hello world කියන එක කොපි වුණා. ඔන්න කොපි වුණා ඒ ටෙක්ස්ට් එක. නම්බර් එකක් වගේම ටෙක්ස්ට් එකකුත් අපිට ඒ වගේ ෆිල් කරගන්න පුළුවන් අපේ දුන්න සෙල් රේන්ජ් එකක්. දැන් මම ඔයගලන්ට දැන් කියලා දෙනවා
කොහොමද සීක්වෙන්ස් එකක් මත අනුක්‍රමිකව මේ ෆිල් කර ගැනීම කරන්නේ අනුක්‍රමික කෙනම් පිළිවෙලකට අනුක්‍රමික අපි තුම 1 ඉඳන් 10 දක්වා දැන් අපි කලින් 1 නේ කොපි වුනේ අපි බලමු මේක මොකක් වේද කියලා මෙන්න මේ විදිහට කරොත් මම ඒ එක සෙල් එකේ අංක 1 ටයිප් කරනවා ඒ දෙක සෙල් එකේ අංක 2 ටයිප් කරනවා ඒ එක සහ ඒ දෙක සෙල් දෙක සිලෙක්ට් කරගෙන මෙන්න මේ කෙලවරින් අල්ලලා පහළට ඇද්දොත් ඔයාලට පේනවා මේක ෆිල් වුණා හැබැයි යම් සීක්වෙන්ස් එකකට අනුක්‍රමයකට කොහොමද 1 2 3 4 5 6 7 8 9 10 ඒක දැන් 10ට යම් අනුක්‍රමිකව කොපි වීමක් සිද්ධ වුණා. ඒතර මේ විදිහට අපිට යම් සීක්වෙන්ස් එකක් දක්වා කොපි කර ගැනීමේ හැකියාව තියෙනවා. මම ඒක පෙන්වන්න තව වඩාත් හොඳට පැහැදිලි කරලා උදාහරණයක් විදිහට මම මෙතන ටයිප් කරනවා ඒක සෙල් එකේ 2 ඒ දෙක සෙල් එකේ 4 ඒකල මේ සෙල් දෙක මෙහෙම සිලෙක්ට් කරලා මම මේ කෙලවරෙන් අල්ලලා සෙල් පොයින්ට් එකේ සිලෙක්ට් වෙච්ච සෙල් රේන්ජ් එකේ මේ කෙලවර මවුස් පොයින්ට් එක තියලා මේ කුරුස ලකුණු වෙනස් වුණාට පස්සේ මෙතනින් අල්ලලා මම අදිනවා ඒ 10 දක්වා. අන්න එතකොට ඔයා දැක්කා දෙකේ ගුණාකාර වලින් 2 4 6 8 10 12 14 16 18 20 විදිහට කොපි වුණා ඒකේ ඉඳන් ඒ 10 වෙනක අනුක්‍රමිකව දෙකේ ගුණාකාරය. එතකොට මෙයා මෙන්න මේ විදිහට අපි යම් සෙල් දෙකක වැලියු දෙකක් සිලෙක්ට් කරලා අපි ඩ්‍රැග් කරොත් ෆිල් කරොත් අර විදිහට Google Sheet එක තේරුම් ගන්න ඔය රටාව ඒ රටාව අනුව මෙයා පහළට ෆිල් කර ගන්නවා. උදාහරණයක් විදිහට මම තව උදාහරණයක් වань පෙන්නන්නම්. අපි මේක 100 200 විදිහට තෝරලා මේ දෙකම අපි සිලෙක්ට් කරලා මේ කෙලවරින් අල්ලලා මෙතෙන්ට ඇද්දොත් අන්න 100 ගුණාකාර වලින් කොපි වීමක් සිද්ධ වුණා. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් යම් සීක්වෙන්ස් එකක අනුක්‍රමයකව ෆිල් කර ගැනීමක් කරන්න මේ ෆිලින් කියන ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. ඒ වගේම අපි නිකන් බලමු අපි මාස 12 දැන් ජනවාරි. හරි මේක පෙබ්‍රුවරි. ඔය විදිහට තෝරලා මේ විදිහට සෙල් දෙකම තෝරලා අපි පහළට ඇදලා බලමු. අන්න රයිට්. එතකොට ඔයාලට පෙවුණා මාස 12 විදිහට පෙබ්‍රුවරි මාර්ච් ඒප්‍රිල් මේ ජූන් ජූලයි ඔගස්ට් සෙප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් විදිහට කොපි වුණා ඩිසෙම්බර් දක්වා. එතකොට ඔය විදිහට අපිට පුළුවන් අනුක්‍රමිකව යම් ටෙක්ස්ට් එකක් වුණත් මේ ෆිල් කරගන්න ඔන්න ඔය විදිහට මේ ක්‍රමය භාවිතා කරලා. හරි මං හිතනවා අද ඔයගොල්ලන්ට මේ ෆිල් ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා කොහොමද අපි Google Sheet එක වැඩ කරන්නේ ඒ වගේම අපි කොහොමද යම් සෙල් රේන්ජ් එකක ෆිල් කරගන්නේ ටෙක්ස්ට් සහ ඩේටා කියන එක පැහැදිලි වුණා කියලා මම හිතනවා ඒක බොහොම ප්‍රයෝජනවත් ඔයගොල්ලන්ගේ ඉස්සරහා ප්‍රායෝගික කටයුතු වලට වැඩ කරනකොට ඉතින් ඊටම සරලව තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ Google Sheet ගැන බිඳුවක දැනුමක් තියෙන කෙනෙකුට පවා මේක තේරුම් ගන්න පහසු වෙන විදිහට තමයි මේක කරගෙන යන්නේ. එහෙනම් මේක ප්‍රැක්ටිස් කරලා බලන්න ඔයගොල්ලෝ තනියම කොහොමද මේ ෆිලිං ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරන්න පුළුවන්නේ. නම්බර්ස් යූස් කරලා ෆිල් කරලා බලන්න, ටෙක්ස්ට් යූස් කරලා ෆිල් කරලා බලන්න. මාස අර විදිහට දීලා බලන්න මාස 12 පිළිවෙලට ෆිල් වෙනවද කියලා සීක්වෙන්ස් එක එනවද කියලා සංඛ්‍යා රටා දීලා බලන්න, try කරලා බලන්න. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒක වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම පැහැදිලි කරලා දෙන්නම්. එhmenan අද මේ පස්වන පාඩම් මාලාවේ අපි Google Sheet එකේම ෆිලිං කියන ෆන්ක්ෂන් එක ගැන කතා කරේ. දැන් තවත් වැදගත් මාතෘකාවකින් හමු වෙනකම් මම අද නවතිනවා. බොහොම ස්තුතියි.